여러분 안녕하세요. 우리 오늘 삼겹살 만들려고 해요. 저는 오늘 아침에 갑자기 삼겹살 먹어보고 싶었어요. 그래서 저는 마트에 가서 삼겹살 만들 때 필요한 재료, 마늘, 양파, 고추, 산초, 돼지고기, 소금, 쌈장 다들 가지고 왔어요. 우리 지금 삼겹살 만들어 봅시다. 하이, 여러분 안녕하세요. මොකද්ද මේ කිව්වේ මේ අද අපි පොඩ්ඩක් චූටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ආවා මේ සංගස්සල් කොරියන් කෑමක් අන්න කට්ටිය ඉන්නවා නුදන කට්ටියත් ඇති ඉතින් අපි මාසෙකට පාරක් මාසෙකට දෙපාරක් වගේ කොරියන් කෑමක් කොරියන් කඩේකට ගිහිල්ලා ඉතින් කනවා මොකද කොරියාවේ ඉඳලා ආපු කට්ටිය ඒක කරනවා සහ ඒගොල්ලෝගේ ඒ කටේ කොරියන් කෑම වල රසය තාම තියෙනවා ඒක නිසා මේ විදිහට කරනවා ඒ වගේම ගෙදරත් අපි හිටපු ගමන් මේ පුංචි කොරියන් කෑම හදලා කනවා. ඉතින් අද පොඩ්ඩක් මේ සංගස්සල් එක හදන එක ඔයගලන්ට චූටි වීඩියෝ එකකින් අරගෙන ආවා. ඉතින් පුංචි වීඩියෝ එකක් පේජ් එකේ පොඩ්ඩක් දාන්න තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ ඔයගලන්ට ඉගෙන ගන්න වචන කීපයකුත් තියෙනවා. අපි මුලින්ම බලමු මේ සංගස්සල් හදද්දී මුලින්ම මේ ප්‍රධානම දේ තමයි මේ තෙජිකොගි ඌරුමස්. ඌරුමස් වල කියන තෙජිකොගි කියලා. ඊට පස්සේ මේ තෙජිකොගිගේ මේ සංචුකේ ඔතල කරලා මේ පේස්ට් එකට කියනවා සම්ජන් කියලා මේකේ ගාගෙන තමයි කන්නේ. ඉතින් ඒ වගේම මේ ලුණු තියෙනවා. ලුණු වලට කියනවා සොගම් කියලා. ලුණු ඒක ගාගත්තාම ඉතින් මට මස් දිරවනවා කියලා කියනවා. ඒ වගේම මේ සලාද කොළ තියෙනවා. සලාද කොළ වලට කියනවා සංචු කියලා. ඊට පස්සේ තියෙනවා මිරිස් වලට කියනවා කොච්චු. ඊට පස්සේ තියෙනවා මේ ලුණු ලොකු ලුණු වලට කියනවා යම්පා. ඊට පස්සේ තියෙනවා සුදු ලුණු වලට කියනවා මානල් කියලා. ඉතින් ඒ වගේම මේ වැඩේ කරද්දී අපිට අවශ්‍ය ආම්පන්න ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලොන්ට මේ ආම්පන්න දෙක ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? සුට් කරක්, හැන්දල කියලා සුට් කරක්, කූරු දෙක, චොප්ස්ටික් වලට කියනවා චොත් කරක්. මේ දෙකටම එකම නමකුත් කියනවා. ඔයගොල්ලෝ එකක් දන්නදී සුජෝ කියලා කියනවා. ඉතින් සුට් කරක්, චොත් කරක්. ඉතින් චොත් කරක්ට එකක් උමනා වෙනවා, සුට් කරක් එකක් උමනා වෙනවා. ඒ වගේම මේ මස්සේම අල්ලන්න අනිවාර්යයෙන්ම උමනා වෙනවා. මේකට කියනවා චිප්ගේ කියලා. චිප්ගේ. ඊට පස්සේ මේ කතුර විශේෂිත කතුරක් ඉතින් මම දකුණු කොරියාවේ ඉඳන් එද්දිම අරන් ආපු කතුරක් ඉතින් තාම දිනවද අවුරුදු ගාණක් වුණා. කතුරට කොරියන් වලින් කියනවා කවි කියලා. කවි. ඒ වගේම ගෑරොප්පුවක් උමනා වෙනවා. ඉතින් ගෑරොප්පුවට කියන කොරියන් වලින් මේ පෝක කියලා. ඉතින් පෝක් කියන එකම තමයි ඉංග්‍රීසි වචන තමයි පෝක කියලා භාවිතා වෙනවා. මේ ගෑරොප්පුවට. ඒ වගේම මේ බඩු ටික තමයි ප්‍රධානම බඩු ටික. මේට අමතරව තව දේවල් එකතු කරගන්න පුළුවන් මේ සම්ගෙස්සල් එක හදද්දී. කිම්චි සාමාන්‍ය කොරියාවේ මොන කඩේකට ගියත් කිම්චි අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් කිම්චිත් එකතු කරගන්න පුළුවන්. කිම්චි එහෙම ඉතින් ගෙනාපුව දැනට ගෙදර නෑ. ඉතින් මේ කොරියන් කාර්ड තියෙනවා ලංකාවේ ඒවෙන් මොන තරම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්ජන් එකත් ඔය කොරියාවේ ඉඳන් අපෙන් ඉගෙන ගත්ත ළමයි එහෙම ඉතින් මේ වගේ අද්දීප අවස්ථා තියෙනවා. ඒ වගේම මේක නම් සල්ලි වලට ගත්තේ මේ කොරියන් කඩේකින් මේ ඒක හංගුක් ගුවන් එකේ එහෙම තියෙනවා. මේ හංගුක් ගුවන් ඒ වගේ කඩවල වල තියෙනවා. මේ සම්ජන් එහෙම තියෙනවා. ඉතින් මේක ලංකාවේ සල්ලි වලින් 2003ක් වගේ තමයි උනේ. බලන්න මට ගාන හරියටම මතක නැහැ 2000 ගානක් ඒ වගේ. ඉතින් ඒක අනිවාර්යයෙන් ඔතල කරලා ගාගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි මූලික වශයෙන් කොහොමනා වෙන්නේ මේ සංගෙස්සල් හදන්න. එහෙමනම් අපි සංගෙස්සල් හදලා බලමු. චාන් සංගෙස්සල් මන්දරෝ පොප්සිදා. ඉතින් මේක හදද්දී වෙන විදිය ගැන සහ අන්තිම වශයෙන් මේ ටික ඔතලා ඒක උතා ගන්න විදිය සහ මේක ගා ගන්න විදිය ගැන මම චූටි වීඩියෝ ක්ලිප් එකක් මේක පස්සේ මේකටම ඇටච් කරලා දාන්න. අපි එහෙමනම් අපි වීඩියෝ එකට යමු. මස් පුච්චල තැටියට මේ තෙජිකොගි. ඒ කියන්නේ මේ ඌරුමස් ටික දාලා හොඳට පුච්ච ගන්න ඕනේ. ඉතින් ඒකටම මානල්. ඒ කියන්නේ මේ සුදු ලුණු ටික ඔය යම්පා ලුණු වගේ දේවල් දා ගන්න පුළුවන්. මේක ටිකක් හොඳට පිච්චුනාට පස්සේ කතුරෙන් කපන්න ඕනේ. හරි. මේ විදිහට පොඩ්ඩක් පිච්චෙන දෙන්න ඕනේ. ඔය විදිහට තැටිය උඩ. අර ලොකුවට තිබ්බ තෙජිකොගි ටික, ඒ කියන්නේ කෑලි ටික පොඩියට කපා ගන්න මේ වගේ ගානට ඔක්කත් වෙනකන් පුච්ච ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක කාලා බලන්න පුළුවන්. ඉතින් මේ කද්දි මේ සංගෙස්සල් කද්දිදී මුලින්ම අපි අතර ගන්නවා මේ විදිහට මේ සංචු මේ විදිහට සලාද කොල්ලේ අතර මේ අතර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් අරගෙන මෙහෙම තෙජිකොගි කෑලි එකක් දෙකක් තුනක් තමයි කැමති ප්‍රමාණයක් දාගත්තා. ඊට පස්සේ ඊට මේකට අර අපි බැදගෙන හරි පුච්චගත්ත ටික හරි මේ අමුෙන් හරි මානත් මේ සුදු ලුණු ටිකක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු ටිකක් දා ගන්න පුළුවන්. කිම්චි එහෙම තියෙනවා කිම්චි කට්ටිය මැද්දට කිම්චි ටිකක් දා ගන්න පුළුවන්. ඒ විදිහට මේක මෙහෙම කරලා හොඳට නවන්න ඕනේ. මේ විදිහට නැව්වට පස්සේ මේ විදිහට සම්ජන් ටික උඩට දාගත්තා. සම්ජන් ටික උඩට දාලා ඊට පස්සේ ලුණු කුරු ටික මේ සොකම් ටික ගාගත්තා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ සංගෙස්සල් එකේ රස බලන්න.
뭐라고 해? 너무너무 맛있어요. 이팅 가져가는 게들이 පාසුවෙම හදා ගන්න පුළුවන් කොරියන් කෑමක් තමයි මේ. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් මට හම්බෙමු. ජය වේවා.